NHS එකේ වැඩ කරන මගේ ආදරණීය සහෝදර සහෝදරයන්ට බොහොම සුබ පණිවිඩයක් අරගෙන අවිල්ලා තියෙනවා. වීඩියෝ එකත් එක්ක ඉන්න මම කියනවා මොකද්ද කියලා. අදත් බොහොමත්ම ආදරෙන් මගේ ආදරණීය යාළුවෝ ටික SLBrit YouTube channel එකට පිළිගන්නවා. ඔයා අද නම් SLBrit YouTube channel එකේ වීඩියෝ එකක් බලන්නේ. ඔයාලා හිතනවා නම් මම කරන content එක මම කරන මේ දේ හොඳයි කියලා please support එකක් දෙන්න මගේ YouTube channel එක subscribe කරලා ඒ වගේම notification උත් on කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම දාන වීඩියෝ එකක් එවෙලම හරි එහෙම නැත්නම් ඔයාලට නිවාඩු තියෙන වෙලාවක බලලා ඒ පිළිබඳව පුංචි දැනුවත් වීමක් වෙන්න. එහෙනම් වැඩිදුර කතා නැතුව අපි අද අපේ මාතෘකාවට යමු. මම කලින් කිව්වා වගේ මේක සුබම සුබ ආරංචියක්. අසුබ ආරංචි ගොඩාක් වෙන අතරතුර සුබ ආරංචිත් වෙනවා. ඉතින් මේක සුබම සුබ ආරංචියක්. විශේෂයෙන්ම National Health Service එකේ වැඩ කරන NHS එකේ වැඩ කරන මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට. ඉතින් අපි බලමු මේක මොකක්ද කියලා. ඒ තමයි ඊයේ පෙරේදා ලේකම්වරිය සෞඛ්‍ය සේවා ලේකම්වරිය අනුමත කරා වැටුප් වැඩිවීමක්. අපි ඒ ගැන පොඩ්ඩක් හොයලා බලමු. මෙන්න මේ මම හදාගත්ත පුංචි ප්‍රසන්ටේෂන් එකකින්. මේකෙන් මට ඇත්තටම මේ දැනුවත් කිරීම කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. මම මේ ඉන්ෆර්මේෂන්ස් ටික හෝම් ඔෆිස් වෙබ්සයිට් එකෙන් අරගත්තා. ඒ මත පදනම් වෙලා තමයි මම මේ දැනුවත් කිරීම කරන්නේ. ඒ වගේම එංගලන්තයේ නැත්නම් එංගලන්තයේ විශේෂයෙන්ම මේක මහා බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් එක්සත් රාජධානියටම බලපාන සාධකයක් නෙවෙයි. වැටුප් වැඩිවීමක් නෙවෙයි. මේක මම දන්න විදිහට මම දැකපු විදිහට මම කියපු විදිහට මේක එංගලන්තයට විතරයි බලපාන්නේ. එංගලන්තයේ ඇතුළත වැඩ කරන ස්ටාෆ් එකට විතරයි මේක බලපාන්නේ කියන කාරණාව ගැන තමයි මම දැනට දැනුවත් වෙලා තියෙන්නේ. ඒ ගැන මම වැරදි නම් ප්ලීස් කමෙන්ට් එකක් දාලා මාව හරි ගස්සන්න. එහෙම නැත්නම් මේක බලන අයට යම් කිසි වැරදි මතයක් යන්න ඉඩ තියෙනවා. වැඩිදුර කතා නැතුව අපි යමු අපේ ප්‍රසන්ටේෂන් එකට. මේක වැදගත් වෙයි. මෙහි දැනට NHS එකේ වැඩ කරන ස්ටාෆ් එකට සහ NHS වැඩ කරන්න සමාවෙන්න. NHS එකට වැඩ කරන්න ඉදිරියේදී එන්න බලාගෙන ඉන්න මගේ ආදරණීය ශ්‍රී ලාංකීය යාළුවෝ ටිකට. මේක ඇත්තටම නම් කරලා තියෙන්නේ අනාගතය සඳහා සූදානම් වූ NHS සේවාවක්. National Health Service සේවාවක් කියන එක තමයි මේකේ නම් කරලා තියෙන්නේ. මේක ඇත්තටම සෞඛ්‍ය හා සමාජ සත්කාර ලේකම්වරිය විසින් තමයි මේ දැනුවත් කිරීම එහෙම නැත්නම් මේක සම්මත කරලා ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් අපි බලමු මොනවද මේකේ තියෙන කාරණා කියලා. මෙයාලා ඇත්තටම NHS කාර්ය මණ්ඩලය පහුගිය වසර 14 ඇතුළත ඒගොල්ලෝ කරපු කැපවීම විශේෂයෙන්ම කොවිඩ් කාලේ ඒගොල්ලෝ කරපු කැපවීම ඇත්තටම ගොඩක් අගය කරලා තියෙනවා. ඒ වගේම තමයි AFC Agenda for Change කාර්ය මණ්ඩලය සෞඛ්‍ය සේවාවේ මූලික ශක්තිය කියන එක පිළිබඳව මේගොල්ලෝ ඉතාමත් ආදරයෙන් මෙතෙන්දි මතක් කරනවා. ඉතින් මේ වැටුප් වැඩිවීම 2025-2026 කියන කාලය ඇතුළත තමයි වැටෙන්නේ. ඉතින් පසුගිය වසර 14 තුල ඔබ කරපු ඒ කැපවීමත් සමගම 2025-2026 කාලය ඇතුළත ආර්ථික උද්දමනයට ඉහළ ගියපු 3.6ක වැටුප් වැඩිවීමක් මේගොල්ලෝ අනුමත කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පහුගිය වසරෙත් 5.5ක වැඩිවීමක් සිදු වෙලා තිබුණා. මේ ඇවිල්ලා දෙවෙනි පාර අඛණ්ඩව උණු දෙවෙනි වතාව වැටුප් වැඩිවීම කියලා මේගොල්ලෝ මේ නිවේදනය සඳහන් කරනවා. ඊළඟට වැටුප් වැඩිවීම මෙන්න මේ ආකාරයට තමයි ඒගොල්ලෝ කැටගරයිස් කරලා තියෙන්නේ. බෑන්ඩ් 2 ආරම්භක වැටුප. බෑන්ඩ් 1, බෑන්ඩ් 2, බෑන්ඩ් 3, බෑන්ඩ් 4 විදිහට බෑන්ඩ් 5 ඔය විදිහට ඉස්සරහට තියෙනවනේ කැටගරි කරලා ජොබ් කැටගරිස්. ඒකේ බෑන්ඩ් 2 වල ආරම්භක වැටුප 24465ක් පවුම් 24465ක් අවුරුද්දකට. ඒක 2022 ඉඳලා 2023ට වඩා පවුම් 4000ක වැඩිවීමක්. ඒ වගේම තමයි බෑන්ඩ් 5 ආරම්භක වැටුප 31050ක් දක්වා වැඩි කරලා තියෙනවා. වසර 3කට වඩා පවුම් 4000කට ආසන්න ප්‍රමාණයක වැටුප් වැඩිවීමක් තමයි ඒගොල්ලෝ
දීලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික තමයි මට ඇත්තටම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්න අවශ්‍යතාවය තිබුණේ. මම හිතනවා NHS එකේ වැඩ කරනවා නම් මේක බොහොම සතුටුදායක ආරංචියක් කියලා. සමහරට ඔයාලා දන්නවත් ඇති NHS එකේ වැඩ කරන ස්ටාෆ් එක. ඉතින් බොහොම සතුටුයි අපි NHS එකේ වැඩ නොකරත් අපේ සහෝදර සහෝදරයන්ට ඒ වගේ අවස්ථාවක් ලැබෙන එක පිළිබඳව බොහොම සතුටු වෙනවා. ඒ වගේම මම මගේ කලින් වීඩියෝ එකේ මෙන්න මෙතන උඩ තියෙන වීඩියෝ එකේ ඉල්ලපු වගේ දැනට අපේ එංගලන්තයේ ඔයාලා දන්නවා ගොඩක් චේන්ජස් වෙගෙන යනවා විශේෂයෙන්ම නීතිමය පැත්ත සම්බන්ධව ඉන්න ඉමිග්‍රන්ට්ස්ලට සහ ඉන්න අයට. ඉතින් අපි පුළුවන් තරම් අපේ ශ්‍රී ලාංකීය අපේ ආදරණීය සහෝදර සහෝදරයන්ට සහාය දෙමු. මෙහි ඉන්න අයට සහ ඉන්න අයට අපි සහයෝගය දෙමු. ඉතින් මොකද අපි දන්නවා ඔයාලා දන්නවා එංගලන්තය එහෙම නැත්නම් එක්සත් රාජධානිය කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ගේ දරුවන්ගේ ජීවිතේ යම් කිසි යහපත් තත්වයකට ගන්න පුළුවන් රටක්. හොඳට මේ රටේ ජීවත් වුණොත් ඒ නිසා අපේ ආදරණීය සහෝදර සහෝදරයන්ට සහාය දෙමු. ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් please support එකක් දීලා subscribe කරන්න. ඒ වගේම තමයි මගේ ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙනකම් මම ගිහිල්ලා යන්නම්. ඔයාලට ජය වේවා. ආයුරක්කන්තු ආවඩා.